අයිබෝවන් ගෙදරරස YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ කට්ලට්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කට්ලට් හදාද්දි පිපිරෙනවා. ඝනකමට එන්නේ නැහැ කියන එක. අපි බලමු මේක හරියටම හදාගන්නේ කොහොමද කියලා. කට්ලට් බෝල මිශ්‍රණය හදාගන්න ඕන වෙනවා තඹපු අල ග්‍රෑම් 500ක්, ලොකු සැමන් එකක්, රතු ලූණු, අමු මිරිස්, රම්පෙ කරපිංචා, ලුණු, කෑලි මිරිස්, තුන පහ, ගම්මිරිස්, කුරුඳු කුඩු, කහ කුඩු, තලාගත්ත ඉඟුරු සුදු ලූණු සහ කරදමුංගු කරාබු නැටි. කරදමුංගු කරාබු නැටි ටිකත් හොඳට කොටලා ගන්න. පොල් තෙලුත් ඕන වෙනවා. මම මේක හදන්න ගත්තේ නොන් ස්ටික් එකක. ඔයාලට තාච්චියක උනත් හදන්න පුළුවන්. භාජනයේ ලිපේ තියලා ටිකක් රත් කරගන්න. ඊට පස්සේ තෙල් ටිකක් දාලා තෙල් රත් වෙන වෙලාවෙදී රම්පේ කරපිංචා ටික දාගන්න. ඊගාවට තලාගත්ත ඉඟුරු සුදු ලූණු කරදමුංගු කරාබු නැටි ටිකක් දාගන්න. දාලා ටික වෙලාවක් තියන්න. මේ වෙලාවේදී ගොඩාක් පාට වෙනස් වෙනකන් ඉන්නේ නැතුව කපාගත්ත රතු ලුණු ටිකත් එකතු කරගමු. ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගත්තා. කලවම් කරන ගමන් ටික වෙලාවක් ලිපේ තියෙන්න දෙන්න. දැන් කහකුඩු ටිකකුත් දාගන්න. මේ වෙලාවේදී මම කුරුඳු කුඩු ටිකක් එකතු කරනවා. ඔයාලට කුරුඳු කෑලි උනත් දාගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. දැන් සැර අණුව ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න. සමහර අය සැර කන්න කැමති, සමහර අය සැර කන්න කැමති නැහැනේ. ඒ හින්දා ඔයගොල්ලෝ කැමති ප්‍රමාණය බලලා එකතු කරගන්න. දැන් මේ ටික කලවම් කරගෙන 3-5 ටිකත් එකතු කරගමු. සුවඳයි ලස්සන පාටකුයි තියෙනවා, ඔයාලට පේනවා ඇති. මන් පොඩි කරගත්ත සැමන් ටිකක් දැන් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ලුණු එකතු කරගන්න ඕනේ. ලුණුත් කලින් වගේම රස අණුව බලලා එකතු කරගන්න. මම කෑලි මිරිස් ටිකකුත් එකතු කරනවා. අකමැති කෙනෙක් ඉන්නවා නම් කෑලි මිරිස් අත්‍යවශ්‍යම නැහැ. දැන් තමයි වෙලාව චොප් කරගත්ත අල ටික එකතු කරගන්න. මම නම් ගොඩාක් අල කෑලි හැපෙනවට කැමති නැති හින්දා හොඳට චොප් කරගත්ත අල ටික මේ වෙලාවේදී අල දාලා ඒකත් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ලිපෙන් බාගෙන කට්ලට් බෝල හදාගන්න ඕනේ. මේක හොඳට රවුමට හදන්න ඕනේ නැහැ. මොකද අපි බිස්කට් කුඩු වල තවරන හින්දා කට්ලට් බෝල ගොඩාක් ලොකුවට හදන්නත් එපා. පිටි ඩෝ එකේ බිස්කට් කුඩු වලයි දෙපාරක්ම තවරනකොට මේ කට්ලට් බෝල මීට වඩා ඝනකමට එනවා. අපි බලමු පාන් පිටි ඩෝ එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. පාන් පිටි ග්‍රෑම් 150ක වගේ ප්‍රමාණයක්, කහ කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, වතුර, කට්ලට් ටික තවරන්න බිස්කට් කුරුත් ඕන වෙනවා. පාන් පිටි වලට කහ කුඩුයි ලුණුයි මුලින්ම දාගන්න. දාලා මේ විදිහට කලවම් කරගන්න.
ඊගාවට අවශ්‍ය පදම එනකන් සැරින් සැරේට වතුර දාලා කලවම් කරගන්න. මේක උකුවට හදන්නේ නෑ මොකද කට්ලට් බෝලවල තවරන්න දියාරු මිශ්‍රණයක් තමයි ඕන වෙන්නේ. දැන් මේ විදිහට බෝල් එකකට පිටි මිශ්‍රණය දාගෙන කට්ලට් බෝලවල තවරන් බිස්කට් කුඩුත් තවරලා අරගන්න. මේක දෙපාරකට කරන්න ඕනේ. ඒ කියන්නේ වට දෙකක්. මුලින්ම ඔක්කොම ටික එකපාරක් පිටි මිශ්‍රණයයි බිස්කට් කුඩුයි තවරලා දෙවනි වටේට ආයෙත් පිටි මිශ්‍රණයයි බිස්කට් කුඩුවලයි තවරන්න. මේ තියෙන්නේ කලින් කියපු විදිහට දෙපාරක් තවරලා ගත්ත කට්ලට් ටික. මේ වෙලාවේදී තෙල් ටිකක් ලිපේ තියලා රත් වුණාට පස්සේ කට්ලට් ටික බෙද ගන්න. ගින්දර අඩුවෙන් තියන්නත් එපා. එහෙම වුණොත් තමයි මේ කට්ලට් පුපුරන්න බලන්නේ. ටිකක් ගින්දර වැඩි කරලා බෙද ගන්න. ගොඩක් වෙලා බෙද ගන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉක්මනට රන්වන් පාට වෙනවා. එතකොට තියෙන්නේ කට්ලට් ටික බාලා තෙල් ටික බේර ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත කට්ලට් ටික. ඉතින් මේක හරිම රසයි, පිපිරිලත් නැහැ. කට්ටියක් එන වෙලාවකට උනත් බය නැතුව මේ විදිහටම හදාගන්න ඔයාට පුළුවන්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්වෙමු. පුංචි ආදරණීය ඉල්ලීමක් තියෙනවා මාව subscribe කරගෙන යන්න කියලා. ආදරයෙන් ඉල්ලනවා. සුබ දවසක්.